දෙසැම්බර් පළමුවෙනිදා උදෑසන 6 පමණ විට වන විට ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ අසල තත්ත්වයයි මේ. අතෙන්ම ගම වතුර කෙමෙන් වැඩි වෙන තත්ත්වයක් තමයි අපිට දැන් දර්ශනය වන්නේ, හැංගී යන්නේ. අවතන් වූ පිරිස සඳහා කෑම ඉබීම, පානීය ජලය ඇතුළු අවශ්‍ය දෑ සුබ සාධන කටයුතු ව්‍යවස්ථාව වලට මහජන ආරක්ෂක කඳවුරු සමිති විසින් ප්‍රධාන වශයෙන් සංවිධානය කරමින් පවතිනවා. විශේෂයෙන්ම තුන් වේලටම ආහාර පාන පිළියෙල කිරීම අවතන් වූ ජනතාව සඳහා විජයාරාම පාර ආරම්භයේ පවතින සිප් ඇන්ඩ් සෙවර් හෝටල් පරිසරය තුළ සිද්ධ වෙනවා.